කළුගුණදිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද දහවල් 2ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වළංගුයි. ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පද්ධතිය නිරිත දිග බෙන්ගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ සිට ගමන් කර හෙට සවස 5:30 රාත්‍රී 11:30 අතර කාලය තුල හම්බන්තොට සහ කල්මුනේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළු වීමට බොහෝ දුරට හැකියාව ඇති බවද කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රතු නිවේදනය අනුව නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපු යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. මුලතිව් වවුනියාව කිලිනොච්චි පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් පමණ තද වැසි ඇතිවිය හැකියි. මේ අතර යාපනය මන්නාරම මෙන්ම ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට සහ මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. මේ අතර නැවත දැනුම් දෙනතුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරු අක්ෂාංශ 2ත් 3ත් අතර සහ නැගෙනහිර දේශාංශ 76ත් 88ත් අතර මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙනු ලබනවා. දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.